තමන්ගේ නිවන ආවරණය කරවන්නට බලපානවා. මේ ධර්මයට තමන් අතින් සිද්ධ වෙනවා නම් යම්කිසි වරදක්, අවැඩක්, වෙනසක්, විකෘතියක්, සංඝ ભેදයක් වෙන ධර්මය අධර්මය වෙන දෙයක්. ධර්මය අධර්මය කළොත් අර එක පුද්ගලයෙක්ට කරන දෙයට වඩා විශාල පිරිසකගේ නිවන වැහෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගලක් පෙරළුවා. බුදුහාමුදුරුවෝ වඩින ගමන් ඉන්නකොට ඒ ගලේ පොත්තක් ගැලවිලා ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ඇඟිල්ල තුවාල වුණා. ඒක බේත් දැම්මම හොඳ වුණා. ඒක අකාමකා වෙලා ගියා ටිකක් කල් යනකොට. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ මේ ධර්මය අධර්මය කරලා සංඝ ભેදයක් කළා. ඒකෙන් නම් ඊට වඩා විශාල පිරිසක් නිවන වහගෙන, මග වෙනස් කරගෙන, පාර වරද්දගෙන අතරමං වෙන විදියට ඒක බලපෑවා. ඒකයි මෙතන තියෙන්නේ. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ නිවන වැහුණා. ත්‍රිපිටක පරිවර්තකයෝ පද කඩලා වැරදියට පරිවර්තනය කළාට පස්සේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ නිවන වැහුණා. අන්න ඒවයි මේ ධර්මයට වෙන වැරදි. ධර්මයටත් සිතුවිල්ලෙන්, ක්‍රියාවෙන්, වචනෙන් තුන්දොරෙන්ම ඔය වැරදි වෙනවා. දැන් ඔය ක්‍රියාවෙන් වෙන වැරදි වලට අපි උදාහරණයක් ගත්තොත් දැන් ඔය කිරුළපනේ ධම්මවිචය කියලා හාමුදුරු නමක් හිටියා. දැන් සිවුරු ඇරලා ඒ හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා සබ්බම් පහය ගමනියන් කියන්නේ සියල්ල හැරදා යා යුතුයි කියලා. වැරදි දෙයක්. මේ ප්‍රකාශයේ මේ වැරද්ද ඊට පස්සේ මේ සිංහල පරිවර්තනයත් ඇතුව මේ හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා මේක පුළුවන් තරම් ඔය ඔෆිස් වල, ගෙවල් වල, වාහන වල පුළුවන් තරම් මේක ප්‍රදර්ශනය කරන්න කියලා කිව්වා. මිනිස්සු මොකද කළේ? අර පෙට්‍රෝලියම් එකෙන් තෙල් ගේන බවුසර් වලත් යට තියෙන බාර් එකේ ගැහුවා සබ්බම් පහය ගමනිය සියල්ල හැරදා යා යුතුයි කියලා. දැන් මේක මිනිස්සු කියවලා දැන් මිනිසුන්ට සබ්බම් පහය ගමනියන් කියපු ගමම්ම සියල්ල හැරදා යා යුතුයි කියලා හිතට එනවා. කා වැදිලා. මේක මොන වගේ දෙයක්ද? අර ක්‍රියාවෙන් ධර්මයට කළ ලොකුම වැරැද්දක්, විනාශයක්. ක්‍රියාවක් කළේ ස්ටිකරයක් ගැහුවේ. ඔබේ වාහනේත් ගහලා තියෙනවා නම් ඔබත් කරුමක්කාරයි. ඔබත් දායක වෙනවා ධර්මයේ විකෘති කරන දේවල් මිනිසුන්ට යොමු කරන්න. එතකොට සියල්ල හැරදා යා යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කවදක්වත් කාටවත් කොහොමදවත් කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ සියල්ල හැරදාන්න නෙමෙයි. තමන්ව නිවෙන, මිදෙන, නිදහස් වෙන දේවල් ඒවා අභිවර්ධන්ති. වඩා වර්ධනය කරගන්න. තමන්ව කිලුටු වෙන, කම්පණය වෙන, චලනය වෙන දේවල් පරිහායන්ති. අන්න ඒවා පහ තබන්න. එතකොට මේ පැවැත්මට උපකාර වෙන දේවල් පහක් තියෙනවා. පැවැත්මට උපකාර වෙන දේවල් පහක් තියෙනවා. නිරය ගති, තිරච්ඡානයෝනි ගති, පෙත්තිවිසේ ගති, දේව ගති, මනුස්ස ගති. ඔන්න ඔය පහම පහය ගමනියන්. පහ තබලා මේ ගමන නවත්තන්න. එතකොට මාගදී භාෂාවේ තේරුම ගන්නකොට ගන්න ඕනේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලිව්වට ඒ පැත්තේ ඉඳන් මේ පැත්තටයි තේරුම ගන්න ඕනේ.
ගමනට උපකාර වෙන සියලු ඉන්ධන පහා තබන්න කියන එකයි සබ්බම් පහය ගමනියන්. එතකොට කොහෙවත් ගමනක් තව දුරටත් යන්න ඉතුරු වෙන්නේ නැහැ. ගමන නවතිනවා. මොකද ගමනට හේතු වෙන සියලු හේතු පහය ප්‍රහාණය කරපු නිසා. අන්න ඒකයි කිව්වේ. ඒක වැරදියට පරිවර්තනය කළා. සියලු දෙනා ඒවා ඉෂ්ටි කර ගහගත්තා. ඒක අර ක්‍රියාවෙන් ධර්මයට කරන වැරැද්දා, නිගාවක්, විනාශයක්. මේ මෑතකදීත් එහෙම එකක් එක්තරා හාමුදුරු නමක් කළා. බුදුහාමුදුරුවෝ කොතැනකවත් කියපු නැති දෙයක් අර රජ කෙනෙක් කියපු කතාවක් හැටියට ජාතක පොතේ තියෙන එකක් බුද්ධ දේශනාවක් හැටියට කිව්වා. බුද්ධ දේශනාවක් හැටියට කිව්වා. ඔය තියෙනවනේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කියලා මාගදී භාෂාවෙන් කිව්වා. සිංහලට පරිවර්තනය කළා. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. දැන් හැම වාහනයකම මේවා කිසිම විමර්ශනයක් කරන්නේ නැති, කිසිම ਵਿਚාරයක් කරන්නේ නැති, මෙහෙම එකක් ඇත්තටම බුදුහාමුදුරුවෝ කිව්වද නැද්ද කියලාවත් බලන්නේ නැති මෝඩ මිනිස්සු ඒක ඒ විදිහටම ගැහුවා. කවුද ඕක කිව්වේ? ජනක කියලා රජ කෙනෙක්. බුදුහාමුදුරුවෝ නෙමෙයි. හැබැයි බුද්ධ දේශනාවක් හැටියට ගැහුවා. ඉරි දෙකක් ගහලා යටින් භාග්‍යවතුන් වහන්සේ කියලාත් කිව්වේ කවුද කියලාත් වැරදි එකක් ගහලා තියෙනවා. බලන්නකො කොච්චර වැරදි වැඩක්ද? බුදුහාමුදුරුවෝ කවදක්වත් නොකියූ දේවල් අදම්මන් ධම්මෝති දීපෙන්ති. ධර්මයේහි සඳහන් නොවන, ධර්මයේහි දේශනා නොකළ, ධර්මයේ නොවන දේවල් ධර්මයේ හැටියට පණ පිහිටෙව්. ක්‍රියාවෙන් ඔය ස්ටිකර් ගහලා පච්චත් ගහලා මොකද වෙන්නේ? කමා කරගන්න මොහොත එනකන්, ප්‍රතිකර්මයක් කරන මොහොත එනකන්, කර්ම ශක්තියෙන් මිදී නිදහස් වෙන මොහොත එනකන් කල්ප කාලයකට නිවන වැහෙනවා. ඔය ධර්මයට ක්‍රියාවෙන් කරන වැඩ වැරදි, විනාශකාරී දේවල්. ඒ විතරක් නෙමෙයි. ඔබ අතින් දැන් මේ වෙලාවේ මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට ඔබ නොසැලකිලිමත්ව ඔබේ දුරකථනය නාද වුණොත්, ඔබ හරියට ධර්මශාලාව ඇතුළට එනකොට අර පුවරුවක් ගහලා තියෙද්දිත් ඔබේ දුරකථනය විසන්ධි කරගත්තේ නැත්තම් අන්න ඔබ ණය වෙන වැඩක් කරගන්න. ඒ වගේ වෙනවා. අන්න එතකොට ඔබේ නිවන වැහෙනවා. එතකොට මේ වගේ ක්‍රියාවෙනුත් ධර්මයට විනාශකාරී දේවල් කරනවා. වචනේනුත් ඔය දේශකයෝ බොහෝ විනාශකාරී දේවල් කරනවා. සිතුවිල්ලෙනුත් ඒ වගේ දේවල් කරනවා. සිතුවිල්ලෙනුත් කරනවා. දැන් මේ ධර්මය අහගෙන ඉන්නකොට සමහර විටක මේක ටිකක් තේරෙනවා මදි නම් අපෝ ඔය කියන ඒවා නම් තේරෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ නෙමේ කවුරු කිව්වත් ඔච්චර දේවල් නම් තේරුම් ගන්න බෑ, තේරෙන්නේ නැහැ කියලා ද්වේෂයක් ඇති කරගත්තා. මොකද වෙන්නේ? සිතුවිල්ලෙනුත් ණය වෙනවා. ඒ වගේම මේ ධර්මස්කන්ධය තව කෙනෙක් එක්ක තර්ක කරන්න, වාද කරන්න, විවාද කරන්න, වාදයෙන් පරද්දන්න, භාවිතයට ගන්න හිතුවොත් අන්න සිතුවිල්ලෙනුත් ණය වෙනවා. ඒ වගේම ඔය බොහෝ පෘතජ්ජන අසුතවත් ඔය හාමුදුරුවරු Tamanට වාසි පැත්තට ධර්මයේ තියෙන එක එක කොටස් අරගෙන ඔය දේශපාලන වේදිකාවල ආදී රැස්වීම් වල වගේ දේවල් වල ධර්මයේ තියෙන කොටස් අරගෙන ඒගොල්ලන්ට ගැලපෙන අර්ථයෙන් එයාලගේ ඒ කැම්පේන් එකට ගැලපෙන විදිහට කතා කරනවා.
මොකද වෙන්නේ? කල්ප කාලයකට නිවන වැහෙනවා. ඒවා තමයි ධර්මයේ උදෙසා කෙනෙක් අතින් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනයෙන් සිද්ධ විය හැකි වැරදි. දැන් මේ සියලු වැරදි වලට මුළු ධර්මස්කන්ධයෙන්ම මට කමාවයදිමි කමා කරත්වා මට කමාව ලැබේවා කියලා කමා කරගන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. මේ සන් තේරුම් අරගෙන සන් දැකලා කෙලෙස් අත්තරින්නට උපකාර වෙන ධර්මස්කන්ධයෙන්ම මට කමාව ලැබේවා කියලා කමා කරගන්න. ඒකයි කිව්වේ අච්චයන් කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. ඊට පස්සේ මේ සංසාර